බදාඩ දවසක බොහෝ වෙහෙසකාරී හැන්දෑවකදී තේ එකක් බොමින් සිටි නිමිට්ට ප්‍රවෘත්ති නාලිකාවක් මගින් දැනගන්නට ලැබුණේ මීට මාස 3කට පෙර තමා විසින්ම නීතිය රැහැනට හසු කර දුන් පුත්තලමේ වියරු ඝාතකීය නොහොත් කළු මහත්තයා හිරෙන් පැන ගොස් ඇති බවයි. ඒ එදින අලුයම දෙකට පමණය. පැන යාමට උදව් කළ ජේලර්වරයෙකු ඇතුළු බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කළ බවද නිමිත්ත දැනගන්නට ලැබුණි. මේ පුවතෙන් විමතියට පත් වූ නිමිත් තැම්බූ එළවලු සහිත ඔහුගේ රාත්‍රී ආහාරය ගෙන නින්දට ගියේය. නින්දට ගොස් විනාඩි 10ක් යාමටත් පෙර නිමිට්ට ඔහුගේ අපාර්ට්මන්ට් එකේ සිටින කාන්තාවකගේ කෑගැසීමක් ඇසුණේය. මේන් ටිගෙසී අවදි වූ නිමිත් තම කබායදගෙන කෑගැසීම ඇසුණායයි සැක් කළ තුන්වන මහලට ගියේය. මේ වන විට රාත්‍රී 10:30 පමණ වූ අතර ඒ වන විටත් 15කට ආසන්න පිරිසක් අදාළ නිවස වෙත පැමිණ තිබින. නිමිත් දුටු පිරිස ඔහුට නිවසට යාමට ඉඩ දුන්නේය. නිවසට ගිය විට නිමිත් දුටුවේ වයසක කාන්තාවක් හඩමින් සිටි බවත් ඇයගේ සැමියා ලෙස සිටිය හැකි කෙනෙකු බිම වැටි මිය ගොස් සිටි බවයි. මුලින්ම නිමිත් අදාළ කාන්තාව සමග කතා කළේය. "ඇයි නැන්දේ මොකද මේ වෙලා තින්නේ? මාමව කවුද මැරුවේ?" අනේ නිමිත් පුතේ, මේ විනාඩි 10කට කලින් මුළු ඇඟම කළු පාට ඇඳුම් වලින් ආවරණය කරගත් හොරෙක් ඇවිත් අපේ රත්තරන් බඩුයි සල්ලි විතරක් නෙමේ සරත් මාමවත් අරගෙනයි හොරා ගියේ. සරත් ඒ හොරාව නවත්වන්න අර අද උදේ තීන්ත ගාපු බිත්තිය ළඟ පොර බැඳා. එවිට හොරා පිහියේ නැඟ සරත්ව මැරුවා. ලෙස කිව් චන්ද්‍රාණී මහත්මිය නැවත වරක් ඇඩීමට පටන් ගත්තාය. නිමිත් සරත්ගේ සිරුර පරීක්ෂා කළ විට දක්නට ලැබුණේ හොරාගේ අතේ අච්චුවක් ඔහුගේ බඩ ප්‍රදේශයේ දක්නට ලැබුණේ. ඒ වන විට නිවස අසලට පොලිසියද පැමිණ තිබුණි. අදාළ පිරිස තුළ නිමිත්ත සැක හිතුන කෙනෙක්ද සිටියේය. ඔහු අතේ ග්ලව්ස් එකක් පැළඳ පැමිණ සිටියේය. මොහුගේ මුහුණේ දැඩි කැළඹුණ ස්වභාවයක් දක්නට ලැබුණා. නිමිත් ඔහුව තදින් අල්ලා ග්ලව්ස් එක ගලවා ඔහුගේ අත් දෙකම පරීක්ෂා කළේය. නමුත් අතේ තීන්ත නොතිබුණි. නිමිත් ඔහුව පොලිසියට හසු කර දුන්නේය. එවිට චන්ද්‍රාණී මාත්මිය නිමිත්ගෙන් විමසුවේ කෙසේදයි හොරා පහළ අපාර්ට්මන්ට් එකේ සුනිමල් බව දැනගත්තේ ලෙසටයි. එවිට නිමිත් පිළිතුරු දුන්නේ මෙසේය. "නැන්දේ, මාමගේ බඩ කිට්ටුව තිබ්බ අත් සලකුණේ මම දැක්කේ වමතේ වෙදගිල්ල මැදින් කැඩී තිබුණා. සුනිමල්ගේද එලෙසම වෙදගිල්ල මැදින් කැඩී තිබුණා. තව එයා අතේ තිබුණ තීන්ත සැනිටයිස් වගේ එක ඒවා ගාලා යවාගෙන තිබුණා. ඒක මම දැනගත්තේ එයාගේ වමත ගොඩක්ම සුදුමැලි වෙලා තියෙනවා. ඒ වගේ අමුතු ගදක් එහෙමත් ආවා." මේ අපරාධෙත් දක්ෂ ලෙස නිමිත් විසදුවේය. channel එක subscribe කරලා notification එහෙමත් on කරලා තියාගන්න.